ඇත්තටම තෙල් සඳහා තියෙන්නේ බද්දක් තමයි. හැබැයි බද්දේ අපේක්ෂාව මොකක්ද? තෙල් සංස්ථාව ණය තිබුණා බිලියන 884ක්. ඒ කියන්නේ කෝටි 88000ට වැඩි කෝටි 90000ක් කියලා හිතුවත් අපි. තෙල් සංස්ථාවේ ණයබර කෝටි 90000යි. රාජ්‍ය පාලනය කරපු කණ්ඩායම් දීර්ඝ කාලයක් රට පාලනය කළා තෙල් සංස්ථාවේ ණය කෝටි 90000යි. ඒ මුළු කෝටි 90000ම භාණ්ඩාගාරේ බාරගත්තා අපි. දැන් තෙල් සංස්ථා සතයක් නැහැ නේ. අපි මොකද කළා තිබුණේ? ඒ භාණ්ඩාගාරයේ බාරගත් කෝටි 90000 සාමාන්‍යයෙන් ගත්තොත් කෝටි 90000කට වාර්ෂික පොලිය කියපිය. හිතන්න හරිද? ඉතින් ඒකත් අප මොකද බිලියන 100ක් විතර වෙන වාර්ෂික පොලිය කෝටි 10000ක් විතර වෙන වාර්ෂික පොලිය විතර. ඒතකොට ඒක භාණ්ඩාගාරයට අපි මොකද කරේ? තෙල් වලට යම් බද්දක් පැනෙව්වා මේ ණය පියවා ගැනීම සඳහා. ඒක හොඳින් මම හිතන්නේ ඔය ගොඩක් මම දැක්කා එළිය තර්ක කරන අය තේරුම් ගන්න ඕන. කෝටි 90000ක ණය බරක් අරන් තිනවා. සාමාන්‍ය පොලිය හිතුවත් කෝටි 1000ක් විතර වෙනවා. ඒක භාණ්ඩාගාර අතිරේක බරක්. ඒක අපි තෙල් වලට බද්දක් දාලා එකතු කරනවා. ඔබ හිතන්න කොතර කාලයක ආවිත් දන්නේ. හැබැයි අපි දන්නවා ඒක හේතු කරන තෙල් වල මිල ඉහළ යාම තියෙනවා. දැන් අපි පහුගියදා තෙල් මිල ඉහළ දැම්මා. ඒ තෙල් මිල ඉහළ දාම හේතු දෙකක් තිබුණා. එකක් තමයි අපිට පරිහරණය අඩු කර ගැනීම ඕනකම තිබුණා. දෙක තෙල් මිල ඉහළ යාමක් එකපාර විශාල ප්‍රමාණයක ඉහළ යාම ආර්ථිකයට බලපාමක් ඇති වෙන ඒක සමනය කරගන්න ඕනකම තිබුණා. ඒ වගේ මාර්තු මාසයේ තෙල් මිල ඉහළ යාම සංස්ථාවට ලාභයක් තියෙනවා. සංස්ථාවට ලාභයක් තියෙනවා. මේ තෙල් මිල ඉහළ යාම. හැබැයි ඊළඟ අපි නියමිත වැඩි කිරීමේ අපේ මිල ගැලැප්වීමේදී අපි මේ මාර්තු මාසයේ ලබාගත්තු ලාභයත් ගණනය කරනවා අපි. ඊට පස්සේ තෙල් ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙලා හෝ අඩු වෙලා නම් ඒකත් ගණනය කරනවා අපි. ඒ ගණනය කිරීම අනුව අපිට උත්තර දෙකක් ලැබෙන්න පුළුවන්. තෙල් මිල වැඩිවීම හෝ අඩුවීම. දෙකම ලැබෙන්න පුළුවන්. යථාර්ථය මොකද කියලා ඔයගොල්ලෝ දන්නවා. දෙකම ලැබෙන්න පුළුවන්. ඒතර අපි බලනවා මේ මිල වැඩිවීම ඒ තෙල් හරහා ගොඩනගෙන ආර්ථිකයට බලපෑමක් ඇති කරනවා නම් අපි බද්දේ යම් ප්‍රතිශතයක් අයින් කරනවා. ඒතර අපි මේ මාර්තු මාසයේ වැඩිවීමේ ලාභයයි බදු ප්‍රතිශතය අඩු කිරීමයි හරහා අපිට වැඩි කිරීම සිද්ධ වුණොත් ඒ වැඩි කිරීම අපිට අඩු කරගන්න පුළුවන්. ඒක තමයි අපේ උපාය මාර්ගය. එහෙම නැතුව මාර්තු මාසයේ පරණ විදියටම ගිහිල්ලා ඊළඟ මේක ආවන විශාල වැඩිවීමක් ලබනවා අපිට ඒක පාලනය කිරීම ඕනකම තිබුණා. අන්නේ පාලනය තමයි අපි කරලා තිබෙන්නේ. ඉතින් අපි ඒක හොඳින් මැනලා අපි කල්පනා කරනවා අපි දැන්ටමත් මම මුදල් අමාත්‍යාංශය සාකච්ඡා කරලා තිබෙනවා. මොකද ඒ බද්ද විසින් ගණනය කරන්න මෙහෙම. ඒ බද්ද අඩු කිරීම විසින් අපිට බද්ද කොච්චර ප්‍රමාණයක් අහිමි වෙනවද? එහෙම නැත්නම් තෙල් මිල විශාල ලෙස අධික වීම විසින් ආර්ථික ඇකිලීම විසින් බද්ද කොච්චර ප්‍රමාණයක් අහිමි වෙනවද? අපිට උනත් බද්ද තියාගෙන තෙල් විශාල ලෙස වැඩි කරන්න පුළුවන්. හැබැයි මොකද්ද වෙන්නේ? ආර්ථිකය ඇකිලිලා ආර්ථිකෙන් අපිට එන බදු ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් ආර්ථිකෙන් අපිට ලැබෙන බදු ප්‍රමාණය ආරක්ෂා කරගනිමින් තෙල් මිලේ තියෙන බදු ප්‍රමාණය අපි අඩු කරන්නේ කොහොමද? ඒකට අපිට හොඳ මධ්‍යස්ථ තැනක් අපිට තෝරා ගන්න පුළුවන් වේවි. ඒ අනුව අපි තෙල් වල බද්ද යම් ප්‍රමාණයක් අපි අඩු කරන්න බලාපොරොත්තු වෙනවා.